දවසකට එක බණක් දෙකක් හරි අහන්න. පැය 24න් බණ අහන්න බෑනේ අපිටනේ. ගෙවල් වල වැඩ තියෙනවා. හම්බ කරගන්න ඕනේ, ජීවත් වෙන්න ඕනේ. පැය 24න් බණ අහන්න බෑ. අඩු ගානේ විවේකයක් ආපු වෙලාවක එක බණක් දෙකක් හරි දවසකට වොමනාව තියෙන කෙනාට අහන්න පුළුවන්නේ. වොමනාව තියෙනවා නම් අහන්න පුළුවන්. එක බණක් අඩු ගානේ බණ දෙකක් දවසකට. නිදා ගන්න කණි බණක් අහලා ධර්මයේ සිහි කර කර නිදා ගන්න. අන්න පුරුදු වුණොත් ඔබටම අවුරුද්දක් දෙකක් යනකොට තේරෙයි කොච්චර ජීවිතේ ධර්මයේ තුල වෙනස් වෙනවද කියලා. සමහර චරිත අපි ළඟට එනවා මේ ළඟදි දරුවෙක් ආවා පච්ච කොටලා නහයත් විදලා ඇහි බැමත් විදලා දැකලා ඇතිනේ එහෙම චරිත ඉන්නේ. ඇහි බැමෙනුත් දාලා මේ කරාඹු දාලා ඇහි බැමටත්. එතකොට හතර වටේ පච්ච කොණ්ඩේ පාට කීපයක් කොණ්ඩේ. අපිට නිකන් දැක්ක ගමන් හිතෙන්නේ එක්ක මේ රස්තියාදුකාරේ මත් කුඩු වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. අපි එහෙමයි හිතන්නේ. ඇවිල්ලා වැඳලා කිව්වා හාමුදුරනේ මං ඉස්සර ගොඩාක් වැරදි වැඩ කරා කිව්වා. මං දැන් හොඳට බණ අහනවා දවසකට බණ 3-4ක් අහනවා. ඔබ වහන්සේලාගේ බණ අහලම මං හරියට පන්සිල් රකින්නවා කිව්වා. මාව දැකලවත් නැහැ ටීවී එකෙන් දැකලා ඔය ගුවන් විදුලියකින් බණක් අහලා තියෙනවා. පින තියෙන කෙනා මොන විදිහට හිටියත් බාහ්‍ය දාරුචීරිය රහත් උනේ මේ බිම් බලාගෙන උපාසක ස්වරූපයෙන් ඉඳලාද? දරපතුරු ටිකක් ඇඳගෙන කේස් රැවුල් වවාගෙන පිස්සෙක් වගේ දුවගෙන ගිය පාරේ එක බණපදේ අහලා පාරේ දන ගහගෙන ධර්මයේ විමසුව රහත් උනා. පෙර පින තියෙන කෙනා කොතන ඉන්නවද කියලා හොයන්න බෑ. බුදුහාඳුරන්ගේ කාලේ අර අසූචි කද කරගහගෙන ගිය සුනීතලා සෝපාක ගෙවල් වල හිටපු වැඩකාරයෝ හිතා ගන්න බැරි අය ධර්මය අවබෝධ කරේ. ඒ නිසා දැන් කුජුත්තර ගෙදරක රජුරුවන්ගේ අන්තපුරේ වැඩකාරියක් සේවිකාව අනාගාමී වුණා බණහලා ගිහි ජීවිතය තුළ. ඒ නිසා මතක තියාගන්න පෙර පින තියෙන කෙනා ධර්මාවබෝධයට පින තියෙන කෙනා ඕන තරම් ඔබ අතරත් ඉන්න පුළුවන්. හැබැයි ඒක ඉබේ පහළ වෙන එකක් නෙමෙයි. කවුරුත් ගෙනහලා බන්දේසීක තියලා දෙනවත් නෙමෙයි. ඔබ උත්සාහයෙන් වීරියෙන් උපදවා ගන්න ඕනේ දෙයක්.